ඔයාට දැනෙනවද ඔයාගේ ජීවිතේ සතුට කවුරු හරි උරා බොනවා වගේ? ඔයා මොන දේ කරත් එයාට ඔයා කරන දේවල් වලින් සතුටු වෙන්න බෑ වගේ දැනෙනවද? එහෙනම් පරිස්සම් වෙන්න. ඔයා මේ හිර වෙලා ඉන්නේ ටොක්සික් රිලේෂන්ෂිප් එකක වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මේ උගුලෙන් ගැලවෙන හැටි. සාර්ථකත්වයේ ගමනට ආයුබෝවන්. අද වීඩියෝ එක අද මාතෘකාව ඔයාගේ සාර්ථකත්වයට කෙලින්ම බලපාන මාතෘකාවක්. ටොක්සික් කෙනෙක් කියන්නේ හරියට හිලක් තියෙන ටැංකියක් වගේ. ඔයා කොච්චර ආදරය කරත් උදව් කරත් ඒක පිරෙන්නේ නැහැ. ඔයා හිස් වෙන එක විතරයි වෙන්නේ. කොහොමද මේ වගේ අයව අපි අඳුරගන්නේ? ඒකට ගොඩාක් ක්‍රම තියෙනවා. හැබැයි මෙන්න මේ දේවල් තුන ප්‍රධාන වශයෙන්ම අපිට බලපානවා. අංක 1. එයාලා ඔයාගේ වැරදි විතරයි දකින්නේ. ඔයා කරන හොඳ දේවල් 100ක් අමතක කරලා පුංචි අඩුපාඩුවක් අල්ලන් ඔයාව පාගලා දානවා. ඔයාට මතකද අන්තිමටම එයා ඔයාව අගය කළ දවස? මතක නෑ නේද? අන්න ඒක තමයි පළවෙනි රතු එළිය. අංක 2. සම්බන්ධය one sided. ඒ කියන්නේ ඔයා විතරයි කෝල් කරන්නේ. ඔයා විතරයි උදව් කරන්නේ. එයා එන්නේ එයාට වාසියක් තියෙනකොට විතරයි. එයාට ප්‍රශ්නයක් වුණාම ඔයා එතන. හැබැයි ඔයාට ප්‍රශ්නයක් වුණාම එයා බිසි. ඒක ආදරයක් නෙවෙයි. ඒක ඔයාව පාවිච්චි කිරීමක්. අංක 3. පාලනය කිරීම controlling. ඔයා අඳින ඇඳුම, යන තැන, ආශ්‍රය කරන යාළුවෝ හැමදේම තිරණය කරන්න එයා හදනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා. හොඳයි. දැන් හිතන්න මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා කියලා. ඒක කොහොමද ඔයාගේ දියුණුවට බලපාන්නේ? ටොක්සික් සම්බන්ධයක් කියන්නේ ඔයාගේ කකුලකට ගහපු යකඩ බෝලයක් වගේ. ඔයාට ඉස්සරහට දුවන්න ඕනේ වුණාට මේ බර නිසා ඔයා එතනමයි. ඔයාගේ දවසින් භාගයක්ම යන්නේ එයා එක්ක රණ්ඩු වෙන්න, එයාට ඔයාව පැහැදිලි කරන්න, ඒ වගේම ඔයාගේ හිත රිද්ද ගන්න. ඉතින් කොහොමද ළමයෝ ඔයා දියුණු වෙන්න වැඩක් කරගන්නේ? ඔයාගේ මානසික නිදහස, මෙන්ටල් පීස් එක නැති වෙනවා. ඔයාගේ ක්‍රියේටිව් අදහස් නැති වෙලා යනවා. ඔයා නිකම්ම ડિප්‍රෙස්ුණු කෙනෙක් බවට පත් වෙනවා. බ්ලැක් කෑන්සර් අපි විශ්වාස කරන දේ තමයි වටපිටාව පිරිසිදු වෙනම් තමයි සාර්ථක ගමනක් යන්න පුළුවන් කියන දේ. ඉතින් කොහොමද මේ විෂ ඔයාගේ ඇඟෙන් අයින් කරන්නේ? පියවර 1. සීමා මායිම් දාගන්න. නෑ කියන්න පුරුදු වෙන්න. එයා ඔයාට බනිනකොට මට මෙහෙම කතා කරන්න එපා කියලා කෙලින් කියන්න. එයාලා කැමති නෑ ඔයා වෙනස් වෙනවට. තවත් කේන්ති ගනීවි. හැබැයි ඔයා ඔයාගේ සීමාවේ ඉන්න. තියපු අඩියක් පස්සට ගන්න එපා. පියවර 2. සම්බන්ධය ටිකෙන් ටික අඩු කරන්න. පුළුවන් නම් සම්පූර්ණයෙන්ම නවත්තන්න. බැරිම නම් පවුල කෙනෙක් වගේ නම් අත්‍යවශ්‍ය දෙයට විතරක් කතා කරන්න. ඔයා එයාට පැහැදිලි කරන්න යන්න එපා. ටොක්සික් අය කවදාවත් එයාලගේ වරද පිළිගන්නේ නැහැ. ඒක ඔයාගේ කාලයේ කදැමීමක්. පියවර 3. තමන්ට ආදරය කරන්න පටන් ගන්න. එයා නිසා ඔයාට නැති වුණු පෞරුෂය, විනෝදාංශ ආයෙම පටන් ගන්න. ඔයා දියුණු වෙන්න පටන් ගත්තාම, ඔයා බිසි වෙන්න පටන් ගත්තාම නිකම්ම මේ වගේ මිනිස්සු ඔයාගේ ලයිෆ් එකෙන් හැලිලා යනවා. බ්ලැක් කෑන්ස් අපි කියන්නේ මේකයි. කූඹියෝ කම්මැලි, වැඩට බාධා කරන අයව රංචුවෙන් එලවනවා. ඔයත් ඔයාගේ රංචුව සර්කල් එක සුද්ධ කරගන්න ඕනේ. මතක තියාගන්න. ඔයාව අවතක්සේරු කරන්න, ඔයාට ගල් ගහන්න කාටවත් අයිතියක් නැහැ. ඔයා මැණිකක් නම් ඔයා නිකම්ම නිකන් ගලක් කියලා ඔයාට ලේබල් කරන්න එයාලට ඉඩ තියන්න එපා. මේ වීඩියෝ එක බලන ඔයාට පුළුවන් අදම තීරණයක් ගන්න. ඒ විෂ සහිත බැඳීම් අත්හරින්න. තනියම ඉන්න එක හොඳයි වැරදි අය එක්ක ඉන්නවට වඩා. අමාරුයි තමයි, රිදෙනවා තමයි. හැබැයි ඒ වේදනාව తాවකාලිකයි. නමුත් නිදහස සදාකාලිකයි. ඔයා වෙනස් වෙන්න. ඔයා දියුණු වෙන්න. එතකොට ඔයාට ගැළපෙන, ඔයාව අගය කරන මිනිස්සු ඔයා වට එකතු වේවි. අද වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ මේ වගේ අය ඉන්නවා නම්, අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයා මැණිකක්. ඔයා වටිනවා. ඉතින් ඔයාගේ වටිනාකම ටොක්සික් අය ඉස්සරහා නැති නාස්ති කරගන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.